තුන්වන ස්ථානයේ අග දෙක රුවන්ති පෙරේරා තුන්වන ස්ථානය ලබලා දෙනවා. අද හවුස්ලෝ ජනහඬ බක්මහවුල තුන්වෙනි ස්ථානය අද අභිෂේක ලබනවා හවුස්ලෝ බක්මහවුල. ඒ වගේම අයට ඒ පළදනාවක් පළදන්නට සූදානම් කරලා දිනවා මේ අවස්ථාවේදී. Thank you very much, Mr. Sharma, to your participation for this event. හොඳයි, එහෙමනම් අංග 3 ස්ථානය ලැබලා තින්නේ රුවන්ති පෙරේරා. ඉතින් අය සිනාමස මොනින් වේදිකාවේ රැඳලා ඉන්නකොට අපි දෙවනියාට ආරාධනා කරන්න මේ සූදානම් වෙන්නේ. ඔබ හිතන විදිහට කවුද දෙවනියා? මොකද 5 දෙනෙක් හිටියා, දෙන්නෙක් අයින් වෙන්න ඕනේ, 3 දෙනෙක් තේරෙන්න ඕනේ, එක්කෙනෙක් ඉන්නවා, තව දෙන්නා ඉන්නේ. හිතලා බලන්න කවුද දෙවනියා කියලා. මම දෙනවා තප්පර 10ක්. කීප දෙනෙක්ගේ මට හරි ප්‍රතිඵලය ඇහුණා ඇත්තම කියනවා නම්. ඒක ඇහුනේ මේ පැත්තෙන් තමයි ඇහුනේ. ඉතින් බලමු එහෙමනම් ඔබේ ගැළපීමත් එක්ක මේ ගැළපීම කොහොමද කියලා. එහෙමනම් අද හවුස්ලෝ ජනහඬ බක්මහවුලේ දෙවනි ස්ථානයේ විදිහට අභිෂේක ලබන්නේ අංග 6 දිනුරිස් සේනාරත්න. හවුස්ලෝ ජනහඬ පදරමේ දෙවනි ස්ථානයේ හිමිකම් කියන්නේ අයයි. ඉතින් අයට කිරුළු බලඳන්නට මම මේ අවස්ථාවේ ආරාධනය කර සිටිනවා මයිකුක් ව්‍යාපාරයේ මයිකුක් මහත්මයාට ඒ කිරුළ බලඳලා අයට ආශිර්වාද කරන්නටයි කියලා. හොඳයි. මයිකුක් මහත්මයාගේ සුරතින් ඒ දෙවනි ස්ථානයේ අද අභිෂේක ලැබෙනවා හවුස්ලෝ බක්මහවුලේ දෙවනි ස්ථානයට හිමිකම් කියන අය. දිනුරි සේනාරත්න. බලමු මේ ස්වරූපයන් දෙදෙනා අතරට එකතු වෙන අනෙක් ස්වරූපිනිය කවුද කියලා. ඔව් කීප දෙනෙක් කියනවා හරි උත්තරේ මට පේනවා. මට මේගොල්ලෝගේ හදවත ගෑනේ සද්දෙත් ඇහෙනවා වගේ කියලා මට හිතෙනවා මේ වෙලාවේ. මොකද එච්චරට මේක උණුසුම් තරගයක් වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි බක්මහ කුමරී තෝරන්නට කලින් අපි ලස්සන කවියකුත් කියන්න උත්සාහ කරනවා මේ විදිහට. ජනහඬ පදනමේ හැමදෙන එකතු වෙලා අවුරුදු සිරියේ සන්තෝෂය දෙගුණ කළා. ඔබ අප සැමට රුව ගුණ වරුනේ පෙන්නලා සබ්රිනා දැරිවි අද අවුරුදු කුමරී වෙලා. හොඳයි ඒ සබ්රිනා එවෝ අද බක්මහවුලේ ප්‍රථම ස්ථානයේ හිමිකම් කියනවා. අයට කිරුළු බලඳන්නට මේ ආරාධනය සූර්යා මහත් මෙනවියට මේ බක්මහවුලේ අභිෂේක ලබන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් එන්න පෙරමුණට දෙන්න මේ මල් කලඹ ආශිර්වාද කරන්නට ඇයට. හොඳයි බක්මහවුලේ බක්මහ කුමරිය මේ විදිහට අභිෂේක ලබනකොට ඔබේ ඔනිසුමත් පොළසනනි දෙන අයට හොඳ අත්පොළසනාද. අවුරුදු කුමරිය විදිහට හවුස්ලෝ ජනහඬ පදනම 2007 බක්මහවුලේ අද අභිෂේක ලබනවා සබ්රිනායෝ ඒ සුන්දර රුවැත්තිල. හොඳයි බොහොම ස්තුතියි ඔබට
ඇය වෙනුවෙන් කිරුළු පැලඳීම සම්බන්ධව. එහෙමනම් අපි අමතක කරන්නේ නැහැ අනිත් තරගකාරයන් 6 දෙනාවත්. මොකද ඔවුන්ට කිසියම් ත්‍යාගයක් ලබා දිය යුතු වෙනවා මේ අවස්ථාවේ. මොකද ඔවුන්ගේ සහභාගීත්වය මම හිතන්නේ මේ අවස්ථාව වර්ණවත් කරන්නට ගොඩාක් රුකුලක් වුණා කියලා ඔබ අපි කවුරුත් විශ්වාස කරන නිසා.